දැන් අය මේ දැන් මේ රුයිනු ඉන්ජිනේර්ස් වලට මැෂින් එක හදලා දුන්නානේ. මේ මැෂින් එක ගැන ඔයාලට තියෙන අදහස මොකද්ද? දැන් ගඩොල් කපන එක බලාපොරොත්තුවක් තියෙනවා. මම හොඳයි කියලා කියන තත්ත්වයක් තියෙනවා මගේ. මේක හොඳයි කියලා. ඔව් ව්‍යාපාර කියන්නේ මෙහෙමයි සුවන්ට එකක් හැටියට. ඔව්. මේක හොඳයි. ඒ කියන්නේ ඔයා දැන් අතින් කපනවට වැඩිය නෑ ඊට වැඩි පහසුයි මේක. පහසු. ඔයාට හිතනවාද මේකෙන් ඔයාට මේ අර වෙනදට කරාට වැඩිය ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා? ළමයිට උනත් මේක වැඩ කර හැකියි. ඔව්. දරුවෙකුට උනත්. ඔව්. මේ සුවන්ට එකක් හැටියට තමයි කරන්නේ. ඒතර මේ නිෂ්පාදනය ගැන ඔයා මොකක්ද හිතන්නේ? නිෂ්පාදනය කරන හොඳයි. අතිශයියි. ඒක න. ඔව්. ඒක. හරි හරි අපි ඒක තමයි දැනගන්න. මොකද මේ අපි දේශීය නිෂ්පාදනයන්නේ. මෙයා මට හඳුන්නාගත් එකත් මට එහෙමයි. එහෙම නැත්නම් මේ හම්බෙන්නේ ඔව්. නැහැ. මෙයාලා. ඔව්. බොහෝ දුරට මේ අර හොර වංචාව වලට තමයි අහුවෙන්නේ. මෙයා මට එකපාරින්ම සෙට් වුණා. නමුත් මම හොඳයි කියලා හිතාගත්තා. ඊට පස්සේ මම ඉදිරියට ඔයා ඒතර ඔයා තව කාටරි මැෂින් එකක් ගන්නවා මේ රුයිරු ඉන්ජිනේර්ස්. ඔව් හඳුන්වා දීම මගේ මේකේ මං ගාවට තමයි එන්නේ මේවා. එතකොට මගේ ගෙනාපු තැනට මං එයාට සම්බන්ධ කරලා එයා හරහා යනවා. හරි හරි. බොහොම ස්තුතියි ඔයා අපි හා සම්බන්ධ වුණාට. ඔව්. මේ ඉදිරියට ඔයාගේ මේකේ මොකක් හරි රිපෙයාර් එකක් ආවත් ඒ රිපෙයාර් එකේ හැම දෙයක්ම අපි වක්කීමක් ඇතුව ඇවිල්ලා කරලා දෙනවා. ඕන වෙලාවක අපි අමතන්න රුයිරු ඉන්ජිනේර්ස් අපි අනිවාර්යෙන් ඇවිල්ලා කරලා දෙනවා. බොහොම ස්තුතියි.